ඔය තාත්තා ගැන මේ කාලේ දැනෙන්නේ නිකන් යල් තන ගිය පුද්ගලයෙක් වගේ හැඟීමක්. නිකන් අපේ කාලේට ගැලපෙන්නේ නැහැ, අපි හිතන විදියට හිතන්නේ නැහැ. එහෙම තමයි හිතන්නේ. ඔය මාක් ටේවුන් කියලා විද්වතෙක් කියනවා පුතෙක් තාත්තා ගැන හිතනවා අදියර 3කින්. කාල 3කදී 3 විදිහකට හිතනවා. ළමා කාලේදී හිතනවා කියනවා තාත්තා තමයි මේ ලෝකේ ඉන්න වීරයා. තාත්තා තමයි මේ ලෝකේ මගේ ශක්තිය කියලා හිතනවා කියනවා. ඉතින් අයි කොයි හරි යනකොට වඩාගෙන එක්ක යනවා. Tamanට පේන දේවල් උස්සලා පෙන්නනවා. ඉතින් ළමා කාලේදී හිතන්නේ තාත්තා තමයි මගේ ලෝකේ වීරයා කියලා. ඉතින් ඊට පස්සේ යෞවන වියට එනවා. යෞවන වියට ආවට පස්සේ අවුරුදු 14ත් 21ත් අතර කාලේ හිතනවා තාත්තා යල්පැන ගිය පුද්ගලයෙක් කියලා. තාත්තා මොනවද දන්නේ? තාත්තට කාලින දේවල් තේරෙන්නේ නැහැ කියලා ඔන්න හිතෙනවා. ඊට පස්සේ අවුරුදු 21 පැනලා අවුරුදු 25 30ත් අතර කාලේ ඒ කියන්නේ තරුණ වියේදී හිතනවා තාත්තා කියන්නේ ඇත්තටම පුදුම මිනිස්සෙක්. මෙච්චර දැනුමක් තාත්තා ගාව තියෙන්නේ කොහොමද? තාත්තා මෙච්චර දේවල් කරේ කොහොමද කියලා තාත්තා ගැනයි හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ කාලේ ඔයාලගේ කාලේ යෞවන කාලේ අර මාක් ටේවුන් කියනවා වගේ තාත්තා නිකන් අප්ඩේට් නැති කෙනෙක්. තාත්තා නිකන් කාලින දේවල් දන්නේ නැති කෙනෙක් වගේ හිතෙයි. නමුත් ඔයගොල්ලෝ අවුරුදු 25 30ත් අතර ගියාට පස්සේ හිතෙයි ආයි තාත්තා කියන්නේ හරිම පුදුම මිනිස්සෙක් කියලා.